ලෝකයේ දරුණුම සහ බිහිසුණු දාමඝාතක මත්ද්‍රව්‍ය රජු එල් චාපෝ. එයා නිකම්ම නිකම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නෙවෙයි. ලෝකයේ දරුණුම මත්ද්‍රව්‍ය කල්ලියක් වන සිනලෝවා කාටෙල් එකේ ප්‍රධානියා. තමන්ගේ හතුරන්ව අතිශය අනුකම්පාවකින් තොරව වදදී මරා දැමූ දහසකට වැඩි පිරිසක් ඝාතනය කිරීමට අනදුන්නු මෙක්සිකානු රජයට පවා අභියෝගයක් වුණු දරුණුම පාතාල නායකයෙක්. ඔයාලා මගේ කලින් වීඩියෝ එකේදී දැක්කා MS-13 සහ පාරියෝ 18 කල්ලි කොටු කරගත්තු මෙහෙයුම ගැන. ඒක බලපු කට්ටිය දන්නවා ඒ මෙහෙයුම කොයිතරම් බිහිසුණුද කියලා. හැබැයි අද අපි කතා කරන්නේ ඊටත් වඩා අතිශය බිහිසුණු ලෝක ඉතිහාසයේ ක්‍රියාත්මක වූ දරුණුම රහසිගත මෙහෙයුමක් ගැන. ඒ තමයි ඔපරේෂන් බ්ලැක් ස්වෑන්. ඉතින් මේ මෙහෙයුමේ සැබෑ දර්ශන එක්ක සියල්ල මුල සිට අගට දැනගන්න මේ වීඩියෝ එකේ අවසානයේ දක්වාම රැඳී ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි යමු අතිශය බිහිසුණු සත්‍ය ගවේෂණයට. වසර ගණනාවක් තිස්සේ සැඟවී සිටි එල් චාපෝව 2014 දී අත්අඩංගුවට ගන්න මෙක්සිකානු ආරක්ෂක අංශවලට පුළුවන් වුණා. මෙවර මෙක්සිකෝ රජය එයාව දැම්මේ රටේ තිබුණු අතිශය අධිආරක්ෂිතම තාක්ෂණයෙන් ඉහළම අල්ටිපානෝ බන්ධනාගාරයටයි. මේ බන්ධනාගාරයේ බිත්ති අඩි 3කට වඩා ඝනකම් කොන්ක්‍රීට් වලින් සාදා තිබුණා. ඒ වගේම මීටර් 100කට සැරයක් සිකියුරිටි කැමරා සහ පොළොව යටින් ශබ්දය අල්ලා ගන්නා රේඩාර් සෙන්සර්ද සවිකර තිබුණා. ඉතින් රජය විශ්වාස කළේ මේ හිරගෙදරින් කිසිම කෙනෙකුට පැනලා යන්න බැහැ කියලයි. එල් චාපෝ මේ හිරගෙදර මාස 17ක් තිස්සේ රඳවා තැබුවා. නමුත් මුළු ලෝකෙම අන්දමන්ද කරමින් 2015 ජූලි 11 වෙනිදා රෑ එල් චාපෝ නැවතත් ඒ අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් පැනලා ගියා. ඉතින් ඔබ දැන් මේ දකින්නේ ඒ බන්ධනාගාරයෙන් පැනලා යන සැබෑ CCTV දර්ශනයක්. එයා හිරගෙදර සෙල් එක ඇතුලේ සිකියුරිටි කැමරා එකට අහුවෙන්නේ නැති එකම එක තැනක් වුණු ෂවර් වෝල් එක පිටිපස්සට ගිහින් එකපාරටම අතුරුදහන් වෙනවා. පසුව සොයාගත් විදියට එයා පැනලා ගිහින් තිබුණේ ෂවර් එක යටින් පොළොව යටට අඩි 30ක් ගැඹුරට පොළොව හාරලා හදපු කිලෝමීටර් 1.5ක් දිග අතිශය සංකීර්ණ රහසිගත උමගකින්. මේ උමග නිකම්ම නිකං අගලයක් නෙවෙයි. මේක හාරන්න එයාගේ කාටෙල් එක අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ හිරගෙදරට එපිටින් තිබුණු ගොඩනැගිල්ලක ඉඳන් රහසිගතව වැඩ කරලා තිබුණා. ඔවුන් ඒ සඳහා ඩොලර් මිලියන 50කට වඩා වියදම් කර තිබූ බවයි පැවසෙන්නේ. ඒ උමග ඇතුලේ ඉලෙක්ට්‍රික් ලයිටින්ද සවි කර තිබුණා. හුස්ම ගන්න වෙන්ටිලේෂන් ෆෑන් සහ ඔක්සිජන් ටැන්ක්ස් පවා සකස් කර තිබුණා. ඒ විතරක් නෙවෙයි රේල් ට්‍රැක්ස් මත ධාවනය වන විශේෂයෙන් සකස් කළ මෝටර් බයිසිකලයක් පවා ඒ උමග ඇතුලේ තිබුණා. එල් චාපෝ ඒ බයිසිකලේ නැගලා විනාඩි කිහිපයකින් කිසිම සද්දයක් නැතුව හිරගෙදරින් පිටතට පැන්නා. අධිආරක්ෂිත හිරගෙදරක ඉඳලා කරපු මේ ඇදහියනුවකේ පැන යාම ගැන මෙක්සිකෝනු රජයට මුළු ලෝකයේ ඉදිරියේම අතිශය විශාල ලැජ්ජාවක් ඇති වුණා. දැන් එල් චාපෝව කොහොම හරි අල්ලගන්න ඕන වුණා. අද වෙනකොට එල් සැල්වදෝරේ ජනාධිපති නයිෆ් බුකෙලේ පාතාල සමාජිකයන්ව අනුකම්පාවකින් තොරව හිරයට ගාලු කරනවා වගේ එදා මෙක්සිකෝවේ ජනාධිපතිවරයාත් නාවික හමුදා විශේෂ බලකායට එනම් මෙක්සිකන් මැරීන්ස්ලාට නියෝග කළා ඕනෑම පදනමකින් පණ පිටින් හෝ පණ නැතුව හෝ එල් චාපෝව අත්අඩංගුවට ගන්න කියලා. ඔන්න ඒ ජනාධිපතිගේ විධානයත් එක්ක තමයි ඔපරේෂන් බ්ලැක් ස්වෑන් කියන ලේ වැගිරුණු මෙහෙයුම ආරම්භ වුණේ. මාස 6ක රහසිගත මෙහෙයුමකින් පස්සේ 2016 ජනවාරි 8 වෙනිදා අලුයම 4:30ට මෙක්සිකෝවේ ලොස් මොචිස් නගරයේ තිබුණු ආරක්ෂිත නිවසක් මෙක්සිකානු නාවික හමුදා විශේෂ බලකාය විසින් වටලනු ලැබුවා. දොරවල් කඩාගෙන හමුදාව ඇතුළට පනිද්දීම ඇතුළේ හිටපු එල් චාපෝගේ දරුණු ආරක්ෂකයින් හමුදාවට ඔටෝමැටික් වෙපන් සහ ග්‍රැනේඩ් ලොන්චර් වලින් දිගට හරහාට වෙඩි තියන්න පටන් ගත්තා. මේ ඔබ දකින්නේ ඒ වෙලාවේ මැරීන් කෙනෙකුගේ හෙල්මට් කැම් එකක සටහන් වුණු සැබෑ දර්ශනයි. හමුදාව ෆ්ලෑෂ් බෑක් ගසමින් දුමාසෙන් කාමර එකින් එක යටත් කරගත්තා. මේ දරුණු ගැටුපෙන් එල් චාපෝගේ ආරක්ෂකයන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. හමුදාව මුළු ගෙදරම සෙව්වත් ප්‍රධාන ඉලක්කය වුණු එල් චාපෝ එතන හිටියේ නැහැ. ඔවුන්ට හිතාගන්න බැරි වුණා එයා කොහොමද එකපාරට අතුරුදහන් වුණේ කියලා. හමුදාව පැය 1කමාරක් තිස්සේ මුළු ගෙදරම පීරලා හෙව්වා. අන්තිමට ඔවුන් දැක්කා
ගෙදර මාස්ටර් බෙඩ්රූම් එකේ තිබුණු විශාල කණ්ණාඩි අල්මාරියක් පිටුපස පොඩි වෙනසක්. එතන තිබුණු සීක්‍රට් හයිඩ්‍රොලික් ස්විච් එකක් ඔබද්දී ඒ කණ්ණාඩිය පිටුපස්සෙන් රහස් දොරක් ඇරුණා. ඒ දොර කෙලින්ම වැටුනේ නගරයේ ප්‍රධාන කාණු පද්ධතියට. හමුදාව ගෙදරට පනිනකොටම එල් චාපෝ මේ රහස් දොරෙන් කාණුවට බැහැලා පැනලා ගිහින් තිබුණා. එල් චාපෝ සහ එයාගේ ප්‍රධාන ආරක්ෂකයා පැයක් ගණනක් තිස්සේ මඩ සහ අපද්‍රව්‍ය පිරුණු ඒ අඳුරු කාණු පයිප්ප දිගේ තෙමෙමින් කිලෝමීටර් ගණනක් ගමන් කළා. නමුත් ඔවුන්ගේ කර්මයට ඒ වෙලාවට නගරයට අධික ලෙස වර්ෂාව පතනය වීමට පටන් ගත්තා. ඒ වෙලාවේ කාණු පද්ධතිය වතුරෙන් පිරෙන්න පටන් ගත්තා. ගිලි මැරෙන්න බියෙන් එල් චාපෝ සහ එයාගේ ආරක්ෂකයා මහපාරේ තිබුණු කාණු පියනක් අරගෙන එළියට ආවා. ඊට පස්සේ පාරේ ගිය ෆෝඩ් ෆෝකස් කාර් එකක් නවතා රියදුරාට තුවක්කුව පෙන්නා පැහැරගෙන පලා යන්න හැදුවා. නමුත් ඒ වෙනකොට නගරේ පුරාම මුර සංචාරයේ යෙදුණු ෆෙඩරල් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේ සැක කටයුතු වාහනය ගැන තොරතුරු ලැබිලා හයිවේ එකේදී මග හරස් කරලා නතර කරා. පොලිසිය වාහනයට ලං වෙනකොට තමයි දැක්කේ කාණුවක බැහැලා මඩනාගෙන ඉන්න ලෝකෙ දරුණුම මත්ද්‍රව්‍ය රජුව. එතනදී එල් චාපෝ ඒ පොලිස් නිලධාරීන්ට ඩොලර් මිලියන ගණනකින් අල්ලස් දීලා ව්‍යාපාරයක් ලබා දෙන බවට පොරොන්දුවක් වෙලා බේරෙන්න හැදුවා. නමුත් ඒ නිලධාරීන් ඊට රැවටුනේ නැහැ. කාටෙල් එකේ සමාජිකයින් එයාව බේරගන්න මහපාරට කඩාපනී කියන බය නිසා පොලිසිය එයාව ළඟම තිබුණු මෝටෙල් එකට අරන් ගිහින් හමුදා වෙනකන් රහසිගතව රඳවාගෙන හිටියා. අන්තිමේදී කිසිම ගැටුමකින් තොරව ලෝකෙ දරුණුම මත්ද්‍රව්‍ය රජු එල් චාපෝව පන පිටින් අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශවලට පුළුවන් වුණා. මෙවර මෙක්සිකෝනු රජය එයාට නැවතත් පැනලා යන්න ඉඩ දුන්නේ නැහැ. හිරකැල වලට අල්ලස් දීලා පැනලා යන එක නතර කරන්න 2017 දී එයාව කෙලින්ම ඇමරිකා එක්සත් ජනපදයට පිටුවහල් කරනු ලැබුවා. අද වෙනකොට එල් චාපෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් රඳවා සිටින්නේ ඇමරිකාවේ කොලරාඩෝහි පිහිටි සුපර්මැක්ස් බන්ධනාගාරයේ. ඒක ලෝකයේ තියෙන අතිශය දරුණු සහ කිසිදා පැන යා නොහැකි හිරගෙදර. මේක හඳුන්වන්නේ ඇල්ට්‍රැක්ස් ඔෆ් ද රොකීස් කියලායි. එතනදී එයාට දවසේ පැය 23ක් පුරාම ඉන්න වෙන්නේ හිර කූඩුව ඇතුලේ. ඒ කාමරේ ඇඳ මේසය පුටුව මේ හැම දෙයක්ම හදලා තින්නේ ගලවන්න බැරි වෙන්න කොන්ක්‍රීට් වලින්. එයාට අහස බලන්න තියන්නේ අඟල් 4ක් පළල පොඩි ජනේලයක් විතරයි. කිසිම මිනිස්සෙක් එක්ක කතා කරන්නවත් නැවත කිසි දිනක ඉරේලියක්වත් දකින්න එයාට ලැබෙන්නේ නැහැ. අනුකම්පාවකින් තොරව දහස් ගණනක් මරා දැමු එල් චාපෝ අද Tamanගේ අවසන් හුස්ම යනකම්ම ඒ කොන්ක්‍රීට් කුටිය ඇතුලේ තනි වෙලා ඉන්නවා. ඉතින් මේ දරුණු මේ මෙහෙයුම ගැන ඔයාට මොකද හිතෙන්නේ? ලංකාවේ පාතාල කල්ලි මර්ධනය කරන්නත් මෙයාගේ මෙහෙයුම් දියත් කරොත් රටේ අපරාධ මීට වඩා සෑහෙන අඩු වෙවි නේද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන ගමන් දැනුවෙන් සහ කුතුහලයෙන් පිරුණු මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න සිතියෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.